tahu ini ada soalan dia nih, मैं क्या तो इंडिया में फॉर्मेट पर बना देना है और इधर ये ना, मम्मी इन्हें जाना रहा है ना, जगह था ඉතින් guys අපි දැන් challenge එකක් පොඩ්ඩක් කරා challenge එකක් මත් මේක මම පොඩ්ඩක් හිතලා පොඩ්ඩක් ඒක කරේ ये इंडिया अंदर हमारे इधर ने तो इन्हें काला दिया ने यार वो हमारे मतलब इधर ना भाई ඉතින් guys අද challenge එක තමයි බැරල් එක තුලේ පැය 10ක් ඉන්න ඕනේ. ඉතින් මේ අභියෝගය බාරගන්නේ මම නම් නෙමෙයි. ඉතින් අපේ නෙතුම් තමයි මේ අභියෝගය අද කරන්නේ. ඉතින් guys නෙතුම් මේ challenge එක බාරගත්තා වගේ නෙමෙයි මේ වැඩේ කරන්න හරිම අමාරුයි. මොකද මේක ඇතුලේ නිකන් ඉන්න නම් හම්බෙන්නේ නැහැ. අපි මේක ඇතුලේ ඉඳින් එක එක challenge ඒ වගේම ප්‍රශ්න අහනවා. මේ වගේ එකක් හරි වැරදුනොත් ඒ වරදින එකකට වතුර බාල්දි 5 ගන්න අපි බැරල් එකට පුරවනවා. ඉතින් guys දැන් වෙලාව උදේ 6යි. අපි challenge එක පටන් ගන්න යන්නේ. ඉතින් උදේ 6යි දැන් වෙලාව. හවස 4 වෙනකම් මේක ඇතුලේ මෙයා ඉන්න ඕනේ. ඉතින් අපි දැන් පටන් ගමු. හරි. දැන් ඇතුලේ. ආයෙ මෙතන මෙන්න මේ කටෙන් උඩට ඔයා එන්න බෑ. පල්ලෙහා ඉන්න ඕනේ. ආවොත් ඔයා challenge එක පරාදයි. පැරදුනා කියන්නේ කිලෝමීටර් 100ක් තනියෙන් දුවන්න ඕනේ. ඉතින් guys දැන් වෙලාව 6:00යි. දැන් අපේ challenge එක පටන් ගන්න පැය භාගයක් වෙලා. ඉතින් අපේ නෙතුම් ඇතුලේ ඉන්නවා. අපි නෙතුම්ගෙන් අහලා බලමු මොකද දැනෙන feeling එක කියලා. ඉතින් guys මේ බැරල් එක ඇතුලේ අපේ නෙතුම් ඉන්නවා. මේ ඉන්නේ කොල්ලා. කොහොමද බැරල් එක ඇතුලේ හොඳයිද? अंदना वागे කොහොම කැමරාවත් බලන්න කොට. අතුරුද ඇතුලේ. मार खान කන්න පස්සේ දෙන්න දැම්මල. ඉතින් guys පස්සේ මම බැරල් එක ගාවට ගියා නෙතුම් මොකද කරන්නේ බලන්න. देखा कैमरा वाला ना ඉතින් guys මම හොරෙන් ගියට වැඩක් උන්නේ නැහැ නෙතුම් මාව දැකලා. ඉතින් guys මට පේන්නේ නෙතුම් මොන හරි හොරෙන් ගෙනල්ලා වගේ. कहां යාළුවනේ මම උගුර ඇත්ත කන්න ගෙනල්ලා හොරෙන්. යාළුවනේ බලන්නකො මෙයාලා මේක ඇතුලේ කැමරාවක් ගහලා මට මුකුත් කරන්න බෑ මං හරියට ඉස්සර බොරුවට කිව්වා මට මේක ඇතුලේ ඉන්න අමාරුයි එනවා ජොලි එනට මේක ගත්තා යාළුවනේ මම කැමරාමගේ මූණට පුතේ කොහොමද දාලා තියෙන්නේ එළිය කවුරුත් නැද්ද මට වතුර තිබයි එළිය කවුරුත් නැද්ද ආංගනේ වතුර දෙනවද කොහෙද වතුර දීපා කෑ ගහන්න එපා වතුර නම් දෙන්නේ නැහැ. challenge එක අපි කලින් කිව්වනේ වතුර වොෂ්රූම් යන්න මොනවද දෙන්නේ නැහැ හරිද? අඩෝ බෑ වතුර දෙන්නේ නැහැ දැම්ම. යකෝ තව බෑ මට වතුර දෙන්නේ නැහැ අපෝ මම මැරෙයිද මන්දා ඉතින් guys වෙලාව ගියා දැවුනේම නැහැ. දැන් පැය 4ක් ගිහින් දැන් වෙලාව 10යි. තාම අර නෙතුම්ට අපි වතුර දුන්නෙත් නැහැ කෑම මොනවද දුන්නෙත් නැහැ. තව මට හිතෙනවා දැන් අපි පොඩ්ඩක් කැමරාව අයින් කරන්න බෑ දප්පා මූණට බල්ලිලා යාළුවනේ අපි බැරල් එක ඇතුලේ කැමරාවක් ගහලා තියෙන්නේ ආන්ගරු කෑ ගහනවා බැරල් එක ඇතුලේ තියෙන කැමරාව අයින් කරන්න කියලා. ඒක නම් අයින් කරන්නේ මොකද මෙයා හොර කරනවද නැද්ද කියලා අපි බලන්න ඉන්නේ. ඉතින් guys නෙතුම්ට මට පොඩි challenge එකක් දෙන්න හිතෙනවා. මම දැන් නෙතුම්ගෙන් ගිහින් අහනවා රුපියල් 5000ක් දුන්නොත් ඔය බැරල් එකෙන් එළියට එනවද කියලා. හැබැයි බැරල් එකෙන් එළියට આવොත් මෙයාට කිලෝමීටර් 100ක් තනියෙන් දුවන්න වෙනවා. මෙයා බැරල් එක ඇතුලේ ඉන්නවා කිව්වොත් ඒ කිව්වේ එළියට එන්නේ නැහැ කිව්වොත් මම මේක ඇතුලට වතුර බාල්දි දෙකක් දානවා. එයා ඉන්නේ බැරල් එක ඇතුලේ. අපි බලමු මෙයා එළියට එනවා කියයිද නැත්නම් ඇතුලේ ඉන්නවා කියයිද කියලා. ඇතුලේ ඉන්නවා කිව්වොත් වතුර බාල්දි දෙකක් ඇතුලට දානවා. යා. පියන් නෙතුම් ගාවට ඒමු ඇදුරුත් ගලවගෙන මේ මං ආයෙ පොඩි අභියෝගයක් දෙන්න. මොකද්ද? දැන් ඔයාලට අතුරින් ඉඳලා එපා වෙලා නේ. ඔව්. මම රුපියල් 5000ක් දෙනවා 5000ක් දුන්නොත් ඔයා මේකෙන් එළියට එනවා. හැබැයි අපේ බෑ කිලෝමීටර් 100ක් නම් කන්න බෑ. කලින්ම දැනගෙන. ඒ කිව්වේ අර කැමරාම. ඒ කියන්නේ එළියට එන්නේ අපේ එන්නේ නැහැ. යෝ. යාළුවනේ නෙතුම් එළියට එන්නේ නැලු මං කිව්ව එක හරි. එයා එන්නේ නැහැ කිව්වා කියන්නේ මෙයාට දැන් වතුර බාල්දි දෙකක් ඇතුළට දානවා. ඒ උඹද කිව්වේ වතුර දානවා? අනේ වතුර දාන්න නම් එපා. බෑ challenge එක නම් challenge එක දැන් වතුර දානවා ඇතුළට. මම මේ වතුර එක දැන් ඇතුළට දානවා යාළුවනේ. මේ තමයි එක බාල්දියක් විතර අපි මේ මල් බාල්දිය ගමු. යාළුවනේ මේක නම් හිතුවට අමාරුයි වගේ. මුන් ඔළුවටත් එක්ක උතුරු දානවා.
තව ඉන්න තෝන හිටේ මොනවත් හදේද මන්ද. යාළුවනේ වීඩියෝ එක කරනවා බලන්න පොඩි නංගි කෙනෙකුත් ඇවිල්ලා ඉතින් මේ නංගිගේ අයියා තමයි අර බැරල් එක ඇතුළේ ඉන්නේ. අයියාව දැක්කද? අයියා පවුනේ. අයියාට හොඳ වැඩේනේ. හොඳ වැඩේ කියන්නේ අයියා. ඉතින් guys අපි දැන් challenge එකක් පොඩ්ඩක් කරා. challenge එකක් මත් නෙමෙයි ඒක. මම පොඩ්ඩක් හිතලා පොඩ්ඩක් ඒක කරේ. දැන් ඇතුලේ වතුර දාලා වතුර වල නීති. ඉතින් යාළුවනේ දැන් වෙලාව කීයද? 2යි. යාළුවනේ දැන් වෙලාව 2යි. පැය 8ක් ගිහිල්ලා යාළුවනේ තව පැය 2යි මේ challenge එක ඉවර වෙන්න තියෙන්නේ ඉතින්. ඉතින් යාළුවනේ මේ challenge එකේ හොඳම හොඳ challenge එකක් තියෙනවා. සුපිරි challenge එකක්. අත්තාස අපි එහෙනම් මේ challenge එක දැන් කරමු. තව පැය 2යි තියෙන්නේ මේ challenge එක ඉවර වෙන්න. අපි ඒක කරමු. ඉතින් guys ඒ challenge එක කරන්න කලින් තමයි මට මතක් වුණේ අපි දවල්ට කෑවේ නෑනේ කියලා. ඉතින් මම මේ නෙතුන්ටත් කෑම දීලා අපිත් කෑම කෑවා. ඉතින් guys දැන් වෙලාව 2:00යි අපේ නෙතුන් තාමත් ඉන්නේ බැරල් එක ඇතුලේ. ඉතින් දැන් අපි යාට මොනවත් එච්චර challenge දුන්නෙත් නෑ. මට දැන් challenge දෙන්න හිතෙන්නෙත් නෑ. මේ ඇතුලේ වතුර පුරවලා එන අමාරුවෙන් ඉන්නේ. තව පැය 1:00ක් වගේ පොඩි වෙලාවක් තියෙන යාට ඇතුලේ ඉන්න. ඉතින් එයා ඇතුලේ ඉඳලා එළියට එන්න කලින් අපි තව පොඩි පුංචි challenge එකක් දෙමු. මේකේ වෙන්නේ මම ප්‍රශ්න 5ක් අහන වරදින එක ප්‍රශ්නයකට වතුර බාල්දි 5 ගන්න අපි බැරල් එක ඇතුළට දානවා. හරි ඉතින් යාළුවනේ. මෙන්න මේ පොතේ තමයි ප්‍රශ්න 5 තියෙන්නේ. අපි දැන් ප්‍රශ්න 5 යාගෙන් අහලා බලමු. යා. ඔහොම අහා මල්ලි කොහමද? එපයි. දැන් වෙලාව දන්නවද? දැන් කෑවනේ හොඳ බලන්න. මසින්ද කට පෙන්නේ. කමන්නේ. මේ හොඳට කෑවනේ. කෑවා. සීතල නැහැ? සීතල නැහැ. දාපුවාම සීතල ආවා. මං ආවේ මොකටද කියලා දන්නවද මෙතන? challenge එකක් තියෙනවා. හොඳයි. කම්මැලි ගමේදී. කරා. ඇතුළේ නමාරු නේ? නෑ. එළියට එන්න. අනේ නෑ. ඇයි එන්නේ නැත්තේ? බෑරි කෙනෙකුට සියුම්වන්නේ. හරි එහෙනම් අපි challenge එක කරමුකෝ. මම ඔයාගෙන් ප්‍රශ්න 5ක් අහනවා. ඒ පහට ඔයා හරි උත්තර දෙන්න ඕනේ. ඔයා එක වරද්දන එක ප්‍රශ්නයකට වතුර බාල්දි 5 ගානේ මං ඇතුළට දානවා. හරිද? යාළුවනේ මම දැන් මෙයාගෙන් පළවෙනි ප්‍රශ්නේ අහනවා. පළවෙනි ප්‍රශ්න මම ඔයාගෙන් අහනවා හරියට අහගන්න. ඔයා අඳුරු කාමරයක ඉන්නේ. හරිද? ඔයා ගාව තියෙන එකම එක ගිනි කූරයි. කාමරය ඇතුලේ තෙල් ලාම්පුවකුයි දරලිපකුයි ඉටිපාන්දමකුයි තියෙනවා. ඔයා මුලින්ම පත්තු කරන්නේ මොකද්ද? ඔයා ඉන්නේ අඳුරු කාමරයක මේ මොනවත් පේන්නේ නැහැ. මුලින්ම පත්තු කරන්නේ මොකද්ද? තියෙන්නේ තෙල් ලාම්පුවයි දරලිපයි ඉටිපාන්දමයි. එකම එක ගිනි කූරයි තියෙන්නේ. මොනවද තියෙන්නේ? තියෙනවා තෙල් ලාම්පුවකුයි දරලිපකුයි ඉටිපාන්දමකුයි. තෙල් ලාම්පුව. තෙල් ලාම්පුව. ඔව්. ඔයා කියන උත්තරේ හරි කියලා ෂුවර්ද? ඔව්. ඔයා කියන උත්තරේ වැරදි. ඈ? ඔව් වැරදි. මොකද්ද තර උත්තරේ? උත්තරේ තමයි ගිනි කූර. ගිනි කූරනේ මුලින්ම පත්තු කරන්න ඕනේ. ගිනි කූර පත්තු කරලා ඉන්න බැනිත්තේ පත්තු කරන්න. දැන් ඉතින් මම වතුර බාල්දි 5ක් බලාපොරොත්තු වෙන්න හරිද? ඉතින් guys මෙන්න මෙහෙම මම ප්‍රශ්න 5ම මෙයාගෙන් අහුවා. මෙයා පහෙන් එකකටවත් හරි උත්තර දුන්නේ නැහැ. ඉතින් දැන් මෙයාට එක ප්‍රශ්නයකට බාල්දි 5 ගානේ වතුර බාල්දි 25ක් නාන්න වෙනවා. ඒ කියන්නේ මේ බැරල් එකට පුරවනවා. අපි එනම් පුරවමු. ඉතින් යාළුවනේ දැන් බාල්දි 25ක් ගන්න ගියොත් වෙලා යනවනේ. ඉතින් ඒකින්ද මම දැන් මේ බැරල් එක තුලට බටයක් දාලා වතුර දාන්න හදන්නේ. අපි ටක් ගාලා මේ වැඩේ කරමු. මෙයා ප්‍රශ්න 5ම වැරද්දුවා. ඉතින් බාල්දි 25කට හරියන්න වතුර දාන්න ඕනේ. බාල්දි 25ක් කියන්නේ මේ බැරල් එක සම්පූර්ණ කටමට්ටම් පිරෙනවා. ඉතින් අපි දැන් බටයකින් වතුර දාලා මේක සම්පූර්ණ පුරවමු. අයියේ වෙලාව කියන්නේ? වෙලාව තව පැය භාගයක් තියෙනවා ඔයාගේ challenge එක ඉවර වෙන්න. යාළුවනේ බලන්නකෝ තව පැය භාගයලු තියෙන්නේ. පැය භාගය ඉවරන කලින් මේක පිරුණොත් නම් මට මේ challenge එක ඉරන්න බැරි වෙනවා. මම ප්‍රාර්ථනා කරනවා මේක පිරෙන්න එපා කියලා පැය භාගයක් ඇතුළත. පිරුණොත් යාට කිලෝමීටර 30 දුවන්න වෙනවනේ. අපේ ඌ දුවන්න නෑ. මම වතුර එනක නවත්තුනා යාළුවේ බලන්න යාළුවේ. වේ එහෙම බෑ වේ. ඔයා challenge එක දින්නා. තප්පර 10 ඉවරයි. යා ඌ දින්නා. සත්පස්තන්